Hello guys, sebetulnya kita pilih kanal teaman.com YouTube channel එක. ඉතින් අද වීඩියෝ එකෙන් ගෙන ගොඩ දෙනෙක් අහලා තිබ්බා මෙල්බෙට් account එකක් කොහොමද නිවැරදිව හදාගන්නේ කියලා. ඒ කියන්නේ මෙල්බෙට් එක නිවැරදිව register වෙන්නේ කොහොමද කියලා තමයි ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. ඒ වගේම අපේ මෙල්බෙට් account එකට කොහොමද deposit එකක් කරගන්න විදිහත් අපි නිවැරදිව කියන්නේ ඔයාලා තනියෙන් deposit එකක් කරගන්න කොහොමද කියලා, ඒ වගේම withdrawal එකක් ගන්න කොහොමද කියලා අද වීඩියෝ එකෙන් කතා කරනවා. ඉතින් වැඩි කතා නැතුව වීඩියෝ එකට යන්. ඒ වගේම මතක් කරනවා නම් channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා bell icon එක තෝල් දාලා තියාගන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් like එකකුත් දාන්න යන්න. එන අපි යමු වීඩියෝ එකට. හරි, මුලින්ම ඔයාලා මෙල්බෙට් account එක කියන්නේ මෙල්බෙට් app එක download කරගන්න ඕනේ. ඉතින් ඒකට කරන්න තියෙන සරල දෙයක් ඔයාලගේ mobile browser එක කියන්නේ ඔයාලා mobile එකේ use කරන browser එක කරලා තමයි app එක download කරගන්න ඕනේ. ඉතින් මම මෙන්න විදිහට Google එකේ search කරනවා melbet.com කියලා. මෙන්න මේ විදිහට හරියට ස්පෙලිං මෙන්න මේ විදිහට melbet.com කියලා search කරන්න. සර්ච් කරවා මෙන්න මේ විදිහට මෙල්බෙට් ලගේ ඔෆිෂියල් සයිට් එක මෙන්න මේ විදිහට අරන් යනවා. ඉතින් මෙල්බෙට් ඔෆිෂියල් සයිට් එකට ගේම් පස් වලට කරන්න තියෙන සරල දෙයක් මෙන්න මේකේ පල්ලෙහාට යන්න. පල්ලෙහාට ගේම් පස් වලට මෙන්න මේ විදිහට ටිකක් ලෝඩ් වෙනවා මේක. ලෝඩ් වෙලා ඉවරලා මෙන්න මෙතන වල වෙනදී download melbet app කියලා දෙනවා. ඉතින් මෙන්න මෙතන Android දෙනවා. ඒ වගේම iOS කියලා දෙනවා. ඉතින් ඔයාලා Android user කෙනෙක් නම් Android setup එක download කරගන්න. ඉතින් මාත් Android ඉඳන් මම Android setup එක මෙන්න මේ විදිහට download කරගන්නවා. ඉතින් download කරගන්න ඕනේ. මෙන්න මෙතන වල් පෙන ඉතින් download වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට download කෙනෙක්ට ගියන් පස්සේ උඩින් download වෙනවා. මෙන්න මේ විදිහට ඉතින් download වෙනවා. ටික වෙලාවක් යනවා මේක download වෙන්න. හරි, මෙන්න මේ විදිහට melbet app එක download වෙලා ඉවරන පස්සේ මෙන්න මේ melbet app කියන උඩ touch එකක් දෙන්න. touch එකක් දුන්නාම මෙන්න මෙතන වල වෙනදී install කියලා දෙනවා. අන්න ඒක උඩ touch එකක් දෙන්න. touch එකක් දුන්නාම මෙන්න මේ විදිහට ටික වෙලාවක් load වෙලා installing කියලා වැටෙනවා. හරි, ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන වල වෙනදී open කියලා දෙනවා. අන්න ඒක උඩ touch එකක් දෙන්න. මෙන්න මේ විදිහට melbet app එක ඉතින් අපි install කරලා දැන් open කරගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට මෙතන ගොඩක් අය අප්ඩේට් එකක් ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට open වුණෙන් පස්සේ ඔයාලා මෙන්න මෙතන allow දෙන්න. allow දුන්නෙන් පස්සේ මෙන්න මේ විදිහට melbet app එකට අපි දැන් සාර්ථකව, ඒ කියන්නේ melbet app එක ඔයාගේ device එකට අරන් තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ඔයාලා කරන්න තියෙන්නේ මෙන්න මෙතන වල වෙනදී login in කියලා දෙනවා. ඊට පස්සේ register කියලා දෙනවා. අන්න එතන ඔයාලා registration කියන උඩ touch එකක් දෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලා දැන් අපි account එකක් මුලින්ම හදා ගන්න ඕනේ. ඒ කියන්නේ account එක register කර ගන්න ඕනේ මුලින්ම. මෙන්න මෙතන වල වෙනදී registration කියලා දෙනවා. අන්න ඒක උඩ touch එකක් දෙන්න. touch එකක් දුන්නේ මෙතන මෙන්න මෙතන වල වෙනදී register කියලා යටතේ option හතරක් දීලා දෙනවා. ඉතින් ඔයාලට සාර්ථක account එකක් හදාන්න පුළුවන් මෙන්න මෙතන in one click කියලා දෙන පළවෙනි එක යටතේ. ඉතින් අන්න ඒක උඩ touch එකක් දෙන්න. touch එකක් දුන්නා මෙන්න මේ විදිහට load වෙලා මෙන්න මේ විදිහට platform එකට අරගෙන. ඉතින් ඔයාලා මෙන්න මෙතන කරන්න තියෙන country කියන එක අනිවාර්යෙන් ශ්‍රී ලංකා select කරන්න. මෙන්න මෙතන ශ්‍රී ලංකා select කරන්න. ඊට පස්සේ currency කියන එකත් අනිවාර්යෙන් ඔයාලා ශ්‍රී ලංකා rupees LKR කියලා දෙන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන promo code කියලා තියෙනවා. අනිවාර්යෙන් promo code කියන එකට මෙන්න මේ display එකේ වැටෙන promo code එක ලබා දෙන්න capital ලකුණෙන්. ඉතින් මෙන්න මෙතන 2025 කියලා select කරලා lucky කියලා capital ලකුණෙන් මෙන්න මේ විදිහට ලබා දෙන්න. අනිවාර්යෙන් මේ spelling හරියට ලබා දෙන්න. මොකද ඔයාලා 100% deposit bonus, ඒ වගේම weekly bonus, ඒ වගේම ඔයාලට මේකේ melbet හරහා ඔයාලට මුදල් තියාග හරහා, ඒ කියන්නේ promo code එක use කරලා යන අයට melbet හරහා මෙන්න මේ promo code එක අනිවාර්යෙන් use කරන්න ඕනේ. melbet හරහා ඔයාලට මුදල් තියාග හම්බ වෙනවා. ඉතින් අනිවාර්යෙන් මෙන්න මේ promo code එක use කරපුවම ඔයාලට ගොඩක් weekly bonus හම්බ වෙනවා. ඉතින් අනිවාර්යෙන් මෙන්න මේ විදිහට display එකේ වැටෙන විදිහට capital ලකුණෙන් 2025 lucky කියලා මෙන්න විදිහට දෙන්න. දුන්නෙන් පස්සේ ඔයාලා වෙනදී මෙන්න මෙතන bonus කියලා දෙනවා. අන්න ඒක යටතේ sport select කරන්න. sport select කරේ නැත්නම් ඔයාලට මෙන්න මේ bonus එක හම්බෙන්නේ නැහැ. අනිවාර්යෙන් මෙන්න මෙතන ඔයාලා වෙනදී sport කියලා select කරන්න. ඒ කියන්නේ ඔයාලා දැන් ගොඩක් දෙනෙක් දන්නවා ඉතින් sport කියන්නේ cricket. මේකේ තියෙනවා ගොඩක්. ඒ හින්දා අනිවාර්යෙන් මෙන්න මෙතන sport කියන එක touch එකක් දෙන්න. ඒ වගේම ඔයාලා casino play කරන කෙනෙක් නෑ. ඒ කියන්නේ ඔයාලා මේ account එකෙන් casino play කරන කෙනෙක් නම් අනිවාර්යෙන් මෙන්න මෙතන ඔයාලා වෙනදී casino games කියන එක උඩ ටිකේ දෙන්න. ඉතින් මම මේ විදිහට ස්පොට් දෙනවා. ස්පොට් දීලා වල පෙන ඉතින් මෙන්න මෙතන I am over 18 මෙන්න මේක මෙන්න මේ ටික් එකේ දීලා මෙන්න මෙතන වල පෙන ඉතින් register කියලා දෙනවා. අනිවාර්යෙන් promo code එක හරි විදිහට දාන්න නැත්නම් ඔයාලා account එක සාර්ථකව හැදෙන්නේ නැහැ. ඊට පස්සේ වල පෙන register කියන දේ මෙන්න මේක touch එකක් දෙන්න. touch එකක් දුන්නාන් පස්සේ මෙන්න මේ විදිහට load වෙලා මෙන්න මෙතන වලට verification එකක් එනවා. ඒ කියන්නේ ඔයාලට මෙන්න මෙතන pitch එකක් තෝරන්න එන්නේ. ඉතින් මෙන්න මෙතන වලට පෙන ඉතින් I am not robot කියලා දෙනවා. අන්න උඩ ටික් එකට touch එකක් දෙන්න. මෙන්න මේ විදිහට ඔයාලා car කියන picture උඩ touch එකක් දෙන්න තියෙන්නේ. ඉතින් මම මේ විදිහට picture ටික select කරනවා. ඉතින් අන්න ඒ විදිහට select කරලා වෙලා මෙන්න මෙතන වල වෙන verify කියනවා. අන්න ඒක touch එකක් දෙන්න. touch එකක් දුන්නා මෙන්න මේ විදිහට හරි ටික් එක වෙලා මෙන්න මේ විදිහට register successful කියලා වැටෙනවා.
ඉතින් මෙන්න මෙතන වල වෙන යූසර් නේම් එක දෙනවා පාස්වර්ඩ් එක දෙනවා මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා තියාගන්න. ඒ කියන්නේ ඔයාලා බැරි වෙලා හරි account එකෙන් log out වුණොත් login in වෙන්න මේ දෙක ඕන වෙනවා. ඒ කියන්නේ යූසර් නේම් එකයි පාස්වර්ඩ් එක. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන next කියන එක ටච් එකක් දෙන්න. ටච් එකක් දුන්නම දැන් අපි account එකක් සාර්ථකව නිවැරදි register කරලා ඉවරයි. ඉතින් මෙන්න මෙතන back එකක් දෙන්න මෙන්න මේ ටච් එකක් දෙන්න. ටච් එකක් දුන්නම දැන් ඔයාලා account එක 100%ක් හදලා ඉවර නෑ. ඉතින් ඔයාලා security setting හදාගන්න තියෙනවා Melbet එකේ. ඉතින් මෙන්න මෙතන ඔයාලා වෙනදි පල්ලෙහා තියෙනවා menu කියලා අන්න ඒක ටච් එකක් දෙන්න. ටච් එකක් දුන්නාන් පස්සේ ඔයාලා වෙනදි උඩින්ම දෙනවා setting ලකුණ. අන්න ඒක ටච් එකක් දෙන්න. මම මෙන්න මේ පෙන්නන තැන ඉතින් මෙන්න මේ ටච් එකක් දුන්නාන් පස්සේ මෙන්න මෙතන ඔයාලා වෙනදි account management තියෙනවා. ඊට පස්සේ security තියෙනවා. security අතට security setting කියලා තියෙනවා. අන්න ඒක ටච් එකක් දෙන්න. ටච් එකක් දුන්නාන් පස්සේ මෙන්න මේ විදිහට එනවා. ඉතින් මෙන්න මෙතන ඔයාලා වෙනදි පළවෙනිට තියෙනවා mobile phone number. ඉතින් ඊට කලින් ඔයාලා අනිවාර්යෙන් මෙන්න මේ අන්තිමේට තියෙන ඔයාලා වෙනදි favor login email කියලා අන්න ඒක ටච් එකක් දෙන්න. මෙන්න මේක disable කරගන්න ඕනේ අනිවාර්යෙන්. ඒ කියන්නේ enable කරගන්න මේ ටික එක දීලා ඉතින් මෙන්න මේ විදිහට ටික ඔයාලා load වෙලා මෙන්න මේකත් කොළ පාටින් හරි ටික් එකක් වැටෙන්න ඕනේ. ඉතින් ඔයාලා ඒක enable කරගත්තාම ඊට පස්සේ ඔයාලා වෙනදි මෙන්න මෙතන phone number කියලා තියෙනවා. අන්න ඒක ටච් එකක් දෙන්න. ටච් එකක් දුන්නාන් පස්සේ මෙන්න මේ විදිහට ඔයාලගේ ශ්‍රී ලංකා ඒ කියන්නේ 94 කියලා වැටලා මෙන්න විදිහට phone number එක දාන්න තියෙනවා මෙන්න මෙතනට. ඉතින් ඔයාලා මෙන්න මෙතනට මේ ඔයාලා වෙනද උදාහරණයක් දීලා තියෙනවා බිංදුව නැතුව මෙන්න මේ විදිහට ඔයාලා ඉලක්කන්න මේ දාන්න තියෙන්නේ. ඉතින් ඔයාලා phone number එක දාලා next කරපුවන් පස්සේ ඔයාලට phone number එකට code එකක් එනවා. ඉතින් අන්නේ code එක මෙන්න මෙතන දීලා next දෙන්න තියෙන්නේ. එතකොට ඔයාලා සාර්ථකව phone number link වෙනවා. එහෙම link උනේ නැත්නම් කියන්නේ phone number එක මෙන්න මෙතන select කරලා next යන්න නැත්නම් කියනවා රතු පාටින් වැටෙනවා error එකක් එනවනම් ඔයාලට ඒකටත් උදාහරණයක් තියෙනවා. කියන්නේ ගොඩක් වෙලාවට phone number link කරන්න දෙන්නේ නැහැ. ඒකනත් ගොඩක් අය phone number link කරනවා. ඉතින් කීප දෙනෙක්ට ඒ වැඩේ වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ හින්දා තමයි මෙන්න මෙතන වල පේන two factor authenticator කියලා තියෙනවා. ඉතින් අන්න ඒක අපි හදන විදිය කියලා දෙනවා. ඉතින් ඊට කලින් මෙන්න මෙතන වල පේන තුන්වෙනියට තියෙනවා segregation කියලා අන්න ඒක ටච් එකක් දෙන්න. ටච් එකක් දුන්නාන් පස්සේ මෙන්න මෙතන segregation කියන එකට දීලා මම මෙන්න මේ විදියට උදාහරණ ටිකක් මෙයාලා දීලා තියෙනවා. ඉතින් මම මේ විදියට ඔයාලට කැමති නම් ඔයාලා මෙන්න මේ විදියට father first name දීලා ඔයාලට කැමති ප්‍රශ්නයක් දාගන්න පුළුවන් මෙතෙන්ට. ඉතින් මම මේ විදියට father first name දීලා මම මෙන්න මේ විදියට මෙතනට නමක් දාගන්නවා. ඉතින් ඔයාලා කැමති නමක් දාගන්න මෙන්න මේ විදිහට දාලා මෙන්න මෙතන save දෙන්න. ඉතින් මෙන්න මේ action එක ඔයාලගෙන් account එක log out වෙලා බැරියට login in වෙද්දි මේක අහන්න ඉඩ තියෙනවා. ඉතින් අනිවාර්යයෙන් මතකෙන්නයක් දෙන්න. ඊට පස්සේ ඔයාලා වෙනද two factor authenticator කියලා app එක තියෙනවා. ඉතින් අන්න ඒක ටච් එකක් දෙන්න. මෙන්න මේකට අපි app එක ගන්න ඕන. ඉතින් ඔයාලා Play Store එකෙන් ගන්න පුළුවන් මේ app එක. ඉතින් මම මේ විදිහට පෙන්නනවා ඔයාලට app එක කොහොමද ගන්න කියලා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලා Google Authenticator කියලා app එක search කරන්න ඕනේ Play Store එකේ. ඉතින් Play Store එකේ මෙන්න මේ විදිහට search කරපුවම ඔයාලා වෙනදී Google Authenticator කියලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට app එක install කරගන්න මම install කරලා තියෙන්නේ. ඉතින් ඒ විදිහට install කරලා ඉවරලා මෙන්න මේක open කෙනෙකුට touch එකක් දෙන්න තියෙන්නේ. ඉතින් ඊට කලින් ඔයාලා නැවතත් එන්න Melbet එකට. Melbet එකට ආන් පස්සේ ඔයාලා වෙනදී show QR code කියලා දෙනවා. අන්න ඒක touch එකක් දෙන්න. touch එකක් දුන්න පස්සේ මෙන්න මේ විදිහට QR code එකක් එනවා. මෙන්න මේක screenshot එකක් ගහලා තියාගන්න. ඒ කියන්නේ ඔයාලා බැරි වෙලා හරි ඔයාලගේ account එක කියන්නේ account එක Google Authenticator කියන app එකෙන් log out වුණොත් මෙන්න මේක scan කරලා ඔයාලට two factor authenticator app එකට login වෙන්න පුළුවන්. ඉතින් මේ cancel දෙන්න. cancel දීලා ඔයාලට වෙනදී මෙන්න මෙතන open Google Authenticator කියලා තියෙනවා. අන්න ඒක touch එකක් දෙන්න. touch එකක් දුන්නාම ඔයාලා අර app එකෙන් කියන්නේ ඔයාලා Play Store එකෙන් download කරපු Google Authenticator app එකම open වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මෙන්න මෙතන yes දෙන්න. yes දුන්නාන් පස්සේ ඔයාලගේ Melbet account එකේ ID එක වැරලා යටින් ඉලක්කම් 6 කෝඩ් එකක් එනවා. ඉලක්කම් 6 කෝඩ් එක තප්පර 10න් 15න් වගේ වෙනස් වෙනවා. ඉතින් ඒ වෙනස් වෙන්න කලින් ඒ ඉලක්කම් 6 කෝඩ් එක copy කරගෙන මෙන්න මෙතනට දෙන්න තියෙන්නේ. Melbet එකේ දෙන්න තියෙන්නේ. මෙන්න මෙතන Google Authenticator code කියන දැනට confirm දෙන්න. confirm දුන්නේ සාර්ථකව ඔයාලගේ ඒ කියන්නේ Google Authenticator app එකේ සාර්ථකව Melbet account එකට link වෙනවා. ඉතින් මෙන්න මේක okay දෙන්න. okay දුන්නාන් පස්සේ ඔයාලා වෙනදී අන්න එකත් හරි ඒ කියන්නේ enable කියලා වැරලා තිනවා. හරි ටික එක වැරලා. ඉතින් ඔයාලා කරන්න තියෙන ඒ කියන්නේ two factor authenticator ගන්න ඕන phone number එක link උන් නැත්නම් විතරයි. ඉතින් නැත්නම් කිසිම එල්ලුවක් නැහැ. දෙකම දාගත්තත් කිසිම එල්ලුවක් නැහැ. ඉතින් phone number එක link උන් නැත්නම් මෙන්න මේ two factor authenticator app එක download කරගෙන මෙන්න මේ විදිහට මම කියපු විදිහට හරියටම step by step enable කරගන්න. ඊට පස්සේ ඔයාලා වෙනදී personal profile කියලා තියෙනවා. අන්න ඒක touch එකක් දෙන්න. මෙන්න මේ ටික ඔයාලා අනිවාර්යෙන් fill කරගන්න ඕනේ. කියන්නේ අනිවාර්යෙන් කියන්නේ මේක ඔරුවට fill කරත් කිසිම එල්ලුවක් වෙන්නේ නැහැ මේක. ඉතින් ඔයාලා පේන මෙතන surname තියෙනවා. ඉතින් first name තියෙනවා. ඒ ටික ඔයාලා දන්නවා. ඉතින් කියන්නේ surname කියන්නේ ඔය නම මුල් කොටස දෙන්න. ඊට පස්සේ first name කියන්නේ මුල් කොටස දෙන්න. ඊට පස්සේ ඔයාලා නමේ අන්තිම කොටස දෙන්න මෙන්න මෙතනට. ඊට පස්සේ මෙන්න මෙතන ඔයාලා පේන date of birth කියලා තියෙනවා. අන්න ඒකට ඔයාගේ birthday ඒ කියන්නේ ඔයාලගේ උපන්දිනය දෙන්න. ඊට පස්සේ ඔයාලා පේන place of birth කියලා තියෙනවා. place of birth කියන්නේ ඔයාලා කියන්නේ ඔයාලගේ ඉපදිච්ච තැන. කියන්නේ ඔයාලගේ දැන් ඔයාලා ඉන්න නගරෙට දුන්නත් කිසිම ඇල්ලුවක් නැහැ place of birth එකට.
ඔයාලා ඉන්න නගර දෙන්න කියන්නේ දැන් ඔයාලා කොළඹ ඉන්නගෙන ඉන්න කොළඹ කියලා දෙන්න ඊට පස්සේ ඔයාලා වෙනදී මෙන්න මෙතන රීජන් කියලා තියෙනවා රීජන් එකේ ඔයාලගේ පළාත සිලෙක්ට් කරන්න ඒතර පළාත සිලෙක්ට් කරලා සිලෙක්ට් ඒ කියන්නේ සිටි කියන එකට ඔයාලගේ නගර සිලෙක්ට් කරන්න මෙන්න මේ විදිහට ඊට පස්සේ ඇඩ්‍රස් එක දෙන්න ඇඩ්‍රස් එකට ඔයාලගේ ඇඩ්‍රස් එක දුන්නත් කමක් නැහැ ඒ වගේම නැත්නම් ඔයාලා ඉන්න නගරෙම දෙන්න කියන්නේ කොළඹ ඉන්නගෙන ඉන්න කොළඹ කියලා දෙන්න ඊට පස්සේ ඔයාලා වෙනදී ID ડોකියුමන්ට් කියලා දෙනවා ID ડોකියුමන්ට් තරද ඔයාලා වෙනදී නැචරල් ID කාඩ් තියෙනවා ඒ වගේම ඩ්‍රයිවිං ලයිසන්ස් තියෙනවා ඒ වගේම ගොඩක් පාස්පෝර්ට් එකත් ඔයාලට හදන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට නැචරල් කාඩ් එකක් තියෙනවා නැචරල් ID කාඩ් එක හදන්න. නැත්නම් මෙතන ඩ්‍රයිවිං ලයිසන්ස් කියන එකටත් දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට වෙනදී මෙන්න මෙතන සර්විස් F5 කියන තැනට ඔයාලගේ නම හරි නගරය හරි දෙන්න. ඒ කියන්නේ ඒක ගොඩක් වෙලාවට එරර් එකක් එනවා. ඒක දුන්නේ නැහැ කියලා කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔයාලට වෙන ඩොකියුමන්ට් නම්බර් කියන එකට ඔයාලගේ ID කාඩ් නම්බර එක හරි ඩ්‍රයිවිං ලයිසන්ස් නම්බර එක හරි දෙන්න. ඊට පස්සේ date of issues කියලා තියෙනවා. ඔයාලගේ ID කාඩ් එක නිකුත් කළ දිනේ තියෙනවා. අන්න ඒක දෙන්න තියෙන්නේ. ඉතින් එහෙම දුන්නේ නැහැ කියලා කිසිම කියන්නේ බොරුවක් දැම්මත් ඒක රිජෙක්ට් වෙන්නේ නැහැ. ඒක අප්‍රූවල් වෙනවා. ඊට පස්සේ ඔයාලා වෙනදී issues by කියලා තියෙනවා. මෙන්න මෙතනට ඔයාලා ශ්‍රී ලංකන් ගවර්න්මන්ට් කියලා මම මේ විදිහට දෙන විදිහට ලබා දෙන්න. හරි මෙන්න මේ විදිහට ශ්‍රී ලංකන් ගවර්න්මන්ට් කියලා මෙන්න මේ විදිහට ස්පෙලිං හරියට ලබා දීලා මෙන්න මෙතන ඔයාලා වෙනදී save කියලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට save කියන එක දෙන්න. ඉතින් ඔයාලා මෙන්න මේ විදිහට change made successful කියලා වැටෙනවා. ඉතින් මෙන්න මේක okay දෙන්න. okay දුන්නෙන් පස්සේ ඔයාලා ඒක හරියට fill කරා නම් ඒක professional profile fill කරා නම් හරියට මෙන්න මෙතන කොළ පාටින් හරි ටික් එකක් වැටෙනවා. ඉතින් ඒක වැටුන්නේ නැහැ කියලා කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් ඒක personal profile එකට කියන්නේ ඔයාලා account එකේ ගැටලුවක් වෙන්නේ නැහැ. ඒක හරියට fill කරගත්තත් කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් ඒ විදිහට තමයි කරන්න තියෙන්නේ. අනිවාර්යෙන් ඔයාලා මෙන්න මේ phone number එක හරි මෙන්න මේ two factor authenticator කියන app දෙකෙන් එකක් ඔයාලා කියන්නේ phone number එක කියන එක හරි two factor authenticator කියන app එක හරි enable කරලා තියාගන්න ඕනේ. මොකද ඔයාලා withdrawal එකක් ගද්දී ගැටලුවක් වෙනවා. කියන්නේ withdrawal එකක් ගද්දී ඔයාලට code එකක් එනවා phone number එකට හරි two factor authenticator කියන්නේ ඔයාලා withdrawal එකක් ගද්දී code එකක් එතනවා. ඒ කෝඩ් එක two factor authenticator එකේ තියෙන එක අර ඉලක්කම් 6 කෝඩ් එක තප්පර ගණක් වෙනස් වෙන්න කලින් ඒ කෝඩ් එක ලබා දීලා ඔයාලා withdrawal එක සාර්ථකව ගන්න පුළුවන්. ඉතින් අනේ විදිහට තමයි phone number link උන් නැත්නම් ඔයාලා අනිවාර්යෙන් two factor authenticator app එක enable කරගන්න. ඊට පස්සේ ඔයාලා back කරලා දැන් සාර්ථක account එකක් හදලා ඉවරයි. ඉතින් ඔයාලට දැන් සාර්ථකව deposit එකක් කරගන්න තියෙන්නේ. ඉතින් ඔයාලට සාර්ථකව deposit එකක් කරන්න Melbet හරහා ඔයාලට දැන් සාර්ථක කියන්නේ ඔයාලගේ online transaction හරහා Melbet එකේ deposit එකක් කරගන්න පුළුවන් ඒජන්ට්ලා නැතුව. ඔයාලා වෙනදී මෙන්න මෙතන deposit යටතේ විනාඩි 5න් ඔයාලා deposit එක වැටෙනවා. ඉතින් මෙන්න මේ විදිහට පල්ලෙට ආවම පස්සේ ඔයාලා වෙනදී මෙන්න මෙතන HMB දිනවා commercial bank මම උදාහරණයක් select කරලා පෙන්නන්න. ඉතින් මෙන්න මේ විදිහට තියෙනවා. ඉතින් ඔයාලා වෙනදී මෙන්න මෙතන ඔයාලට ඕනම බැංකුවක් කරා මගින් මුදල් බාර ගන්න ලැබෙයි. ඉතින් ඒ කියන්නේ ඔයාලා ඕනම බැංකුවක් කරා මේක commercial bank එකට යවන්න. ඒ කියන්නේ ඕනම බැංකුවක් මගින් ඒ මුදල් බාර ගන්න ලැබෙයි කියලා මෙයාලා සඳහන් කරලා තියෙනවා. ඔයාලා වෙනදී මෙන්න මෙතන bank account number කියන්නේ මෙයාලා commercial bank account number එක තියෙනවා. holder name එක තියෙනවා. අන්නේ මෙන්න මෙතන bank account number කියන එකට ඔයාලා මෙන්න මේ විදිහට ඔයාලා මෙන්න මෙතන ඔයාලා පේන minimum account එක කියන්නේ ඔයාලට මේක deposit එකක් කරන්න. ඒ කියන්නේ ඔයාලා දැන් ඔයාලා හිතන්න ඔයාලා මේක deposit එකක් කරන රුපියල් 1000ක. ඒ 1000 මෙන්න මෙතන මේ විදිහට select කරන්න. select කරලා වෙලාවට පේන ඉතින් මෙන්න මෙතන account number එක තියෙනවා එයාලගේ. ඉතින් මේ account number එකට ඔයාලා deposit එක කරලා ඉවරලා මෙන්න මේ ටික fill කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලා දැන් මේ account number එකට deposit එක කරලා ඉවරලා මෙන්න මෙතන ඔයාලා වෙනදී your account number. ඒ කියන්නේ ඔයාගේ account number එක. ඒ කියන්නේ ඔයාලා ඒ deposit එක කරපු account number එකට මෙන්න මෙතනට දාන්න ඕනේ. ඊට පස්සේ ඒ account number එක hold. ඒ කියන්නේ ඔයාලගේ account number එක අයිති කෙනාගේ නම දාන්න ඕනේ. capital ලකුරෙන් spelling. ඒ කියන්නේ මුල් ලකුරුත් එක්ක දාන්න capital ලකුරෙන් ඉංග්‍රීසියෙන්. ඊට පස්සේ ඔයාලා වෙනදී branch එක තියෙනවා. branch එක ඔයාලා account number එක open කරපු branch එක දාන්න ඕනේ. ඒ විදිහට දාලා ඉවරලා ඔයාලා වෙනදී transaction screenshot. ඒ කියන්නේ ඔයාලා online payment එකක් කරපුවම ඔයාලට ඒ කියන්නේ රිසිට් එකක් එනවා. අන්නේ රිසිට් එකේ ස්ක්‍රීන්ෂොට් එක මෙන්න මෙතනට අප්ලෝඩ් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා පේනවා මෙන්න මෙතන transaction ID referral number කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයාලා online transaction එකක් කරද්දී ඔයාලට අනිවාර්යෙන් referral number එකක් වගේ transaction ID එකක් එනවා ඉලක්කම් ටිකක. අන්නේ කෝඩ් එක තමයි මෙන්න මෙතන copy කරලා දෙන්න තියෙනවා. ඔයාලා පේනවා මෙන්න මෙතන උදාහරණයක් දීලා තියෙනවා මෙලා කෝඩ් කියලා. අන්නේ ඒ කියන්නේ ඔයාලා transaction එක කරපුවම මේකේ රිසිට් එක එනවා කෝඩ් එකක්. අන්නේ කෝඩ් එක තමයි මෙතන දෙන්න තියෙන්නේ. දීලා වල පේනදී confirm කියලා තියෙනවා. ඉතින් ඔයාලට ඒක ගැටලුවක් නම් මෙන්න මෙතන ඔයාලා පේන deposit එකක් කරන විදිය මෙයාලා සරලව වීඩියෝ එකක් ගෙනල්ලා තියෙනවා මෙන්න මෙතන. ඉතින් අන්න ඒක බලන්න. ඒ විදිහට තමයි ඉතින් කරන්න තියෙන්නේ. ඒ විදිහට confirm දුන්නාන් පස්සේ ඔයාලට account එකට විනාඩි 10ක විතර deposit එක වැටෙනවා. ඉතින් පළවෙනි deposit එක ටිකක් වෙලා යනවා. ඒ කියන්නේ අනිවාර්යෙන් deposit එක වැටෙනවා. deposit එක වැටුනේ නැත්නම් ඔයාලට කරන්න තියෙන්නේ සරල දෙයක්. මෙන්න මෙතන ඔයාලා පේනදී menu යටතේ තියෙනවා. ඊට පස්සේ ඔයාලා පේනදී customer support කියලා තියෙනවා. මෙන්න මේ විදිහට chat ගිහිල්ලා ඔයාලට මෙන්න මේකේ කියන්නේ ඔයාලට මෙතන සිංහලෙන් ඇතුළත් කරගෙන ඔයාලා සිංහල ඉංග්‍රීසි දන්නේ නැති කෙනෙක් නම් සිංහලෙන් මැසේජ් එකක් දාන්න මගේ deposit එක වැටුන්නේ නැහැ තාම. ඉතින් මෙයාලා අනිවාර්යෙන් ඔයාලට උදාහරණයක් කියන්නේ බොට්ලා මගින් තමයි මෙයාලා මැසේජ් කරන්න මුලින්ම ඊට පස්සේ ඔයාලට මේකේ කස්ටමර් කෙනෙක් මැසේජ් එකක් දානවා. ඉතින් ඒ විදිහට තමයි විනාඩි ගානක තුල අනිවාර්යෙන් deposit එක වැටෙනවා.
ඉතින් කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ගැටලුවක් වුණොත් අනිවාර්යයෙන් මේ කස්ටමර් සපෝට් ටීම් එකට මැසේජ් එකක් දාන්න, chat එකක් හරි වලට කෝල් බෑක් එකක් උනත් ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි සල්ලෝ මේකේ වැඩි කරගෙන යන්න තියෙන. ඔයාලට හොඳ earning එකක් ගන්න පුළුවන්. අනිවාර්යෙන් මේ ඩිස්ප්ලේ එකේ වටින ප්‍රොමෝ කෝඩ් එක අතන්ට යොදන්න. මොකද ඔයාලට වීක්ලි බෝනස් ගොඩක් බෝනස් හම්බ වෙනවා. ඉතින් එහෙනම් තවත් වීඩියෝ එකකින් ඉස්සරහදී හමු වෙමු.